ජනතා මතය කියන්නේ ඒක ජනතාවගේ අවශ්‍යතාවය. දැන් ජනතාවගේ යම්කිසි විදිහක බලයක් ලබා දීලා තිබෙනවා. පරමාධිපත්‍යයක් දීලා තිබෙනවා. වෙනසක් කිරීමට. එසේනම් ඒ වෙනස කිරීම වැරදි කියලා කාටවත් කියන්න බෑ. ඒ වෙනස කිරීම වැරදි නම් ඒ අයට ඊළඟ ඡන්දයේදී තමයි ඒකට පිළිතුරු දීමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අර මම කලින් කිව්වා වගේ පැවතුණු සාමාන්‍ය සාම්ප්‍රදායික ආණ්ඩු රටාවෙන් වෙනස්ව පැවතින මේ රජය විසින් හිතාමතා ජනතාව බලාපොරොත්තු වෙලා යයි විශ්වාස කරන ඔවුන් විශ්වාස කරන තැනට රට ගෙනියන්න මේ කියන පද්ධති තුනෙන් එකක් වන අධිකරණයේ විශ්‍රාම වයස් සීමාවන් වෙනස් කිරීමට ඔවුන් දරන උත්සාහය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. කොටසකට අසාධාරණයක් ලක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මතුවෙන තව තර්කයක් තමයි දක්ෂයෙකුට උඩට එන්න තියෙන අවස්ථාව නැතු වෙන්න පුළුවන් කියලා. ඒ තර්කය සාධාරණද? මේමයි. දැන් අපි ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් අද වෙනකොට 4 දෙනෙක් ඇර කියන්නේ 4 දෙනෙක්ගේ වේකන්සීස් නැත්තම් පුරප්පාඩු හැර අනිත් අය සිටිනවා. දැන් මේ වැඩි වෙනකොට ඒ අයටත් වැඩි වෙනවා. වැඩි වෙනකොට එක්කෙනෙකුට නෙමෙයි දැනට ඉන්න සියල්ලන්ටම වැඩි වෙනවා. ඒ වගේම ඒක පටන් ගන්න දවස වෙනකොට අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරුන් ඉන්නවනම් යම් කිසි අත් වශයෙන්ම කිව්වොත් විශ්‍රාම වයසට යන්න ඕන මෙන්න තියෙන අයටත් තවත් අවුරුදු දෙකකින් වැඩි වෙනවා. එතකොට ඒ අයටත් අර වගේම මේ රටට තමන්ගේ දැනුම, තමන්ගේ පරිචය, තමන්ගේ හැකියාව තවදුරටත් ගෙනියන්න පුළුවන් වෙනවා. දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කොටසක් හිටිනවා. ඒ තමයි මහාධිකරණ වලින් අභ්‍යාචනාධිකරණයට එන්නට ඉන්න අයට කිසියම් ආකාරයක බලපෑමක් සිදුවීමට හැකියාවක් තිබෙනවා. ඒ මන්ද ඔවුන් අවුරුදු 60න් 61න් විශ්‍රාම යාමට ගියොත් ඔවුන්ට අර අභ්‍යාචනාධිකරණයට යෑමට තිබුණු අවස්ථාව. මොකද ඉක්මනින් සමහර අය විශ්‍රාම යාමට තිබුණු තත්ත්වේ නැති වෙන නිසා ඒ අයට කිසියම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා අභ්‍යාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් විනිසුරුවරුන් තවත් අවශ්‍ය වෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක්, එවැනි විකල්පයක්, එවැනි ක්‍රමවේදයක් සකස් කරනු ලැබුවොත් අර ඇති වෙන්න තියෙන කිසියම් විදිහක වෙනස ඇති වෙන්න තියෙන හානිය වළක්වා ගැනීමට හැකියාව ලැබෙන අතර අර මං කිව්වා වගේ ඒ අයගේ වයස් සීමාන් වල ඉහළ දැමීමක් කිසියම් විදියකින් සිද්ධ වුණොත් මම විශ්වාස කරනවා මේ පද්ධතියටම කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා.